අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ Windows 11 install කරනවා වගේ PC එකට කොහොමද install කරගන්නේ කියලා. මුලින්ම ඔයාලට කරන්න ඕනේ දෙයක් තියෙනවා Windows 11 install කරගන්න වගේ PC එකට. Windows 11 install කරන්න කලින් Windows 11 කියලා search කරලා මෙන්න මේ link එකෙන් ගිහිල්ලා බලන්න ඕනේ Windows 11 system requirements මොනවද කියලා. link එකක් තියෙනවා. link එක මෙතන අයින් කරලා හරි මෙන්න මෙතන ගහලා තියෙනවා ඒ system requirements ටික ඔයාලා බලන්න ඕනේ system requirements මොනවද කියලා. get Windows 11 ගිහිල්ලා ඔයගොල්ලන්ට system requirements මෙතනින් බලා ගන්න පුළුවන්. system requirements අනිවාර්යයෙන්ම තමයි 8 gen processor එකක් තියෙන්න ඕනේ. 8 gen processor එකක් තියෙනවා වගේම TPM තියෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම 4GB RAM එකක් තියෙන්න ඕනේ. 64GB storage එකක්වත් තියෙන්න ඕනේ. හැබැයි 64GB ම තෝරගන්න එපා storage එකට. ඊට වඩා වැඩි storage එකක් තෝරගන්න. ඔය ටික සැපුරුනේ නැත්නම් ඔයගලන්ට කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. Rufus කියලා පොඩි tool එකක් තියෙනවා. ආන එක download කරගන්න. Rufus කියන මෙන්න මේ tool එක download කරලා ඉවර වෙලා දැන් මම download කරලා පෙන්නන්නම්. download කරලා ඉවරලා open කරන්න. open කරලා ඉවරලා ඔයගේ pen එක ගහලා start tab වලට පස්සේ එතන select කරන්න පුළුවන් 4GB RAM requirement එක අයින් කරන්න. ඊට පස්සේ TPM requirement එක අයින් කරන්න. ඒ වගේ settings ටිකක් තියෙනවා ඒවා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ Microsoft account requirement එක අනිවාර්යෙන් අයින් කරන්න. දැන් නම් setup එකේදී internet connection එකක් තියලා setup Microsoft account එකක් setup කරන්න වෙනවා. එහෙනම් අද ඔච්චර වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. පස්සේ වීඩියෝ එකකින් හම්බ වෙමු.